1988 බෝයිං 739 ගුවන් යානයක් පියාසාර කරන අතරතුර පීඩනය අඩු වුණේය. එම නිසා යානයේ ඉහළ කොටසේ විශාල කැබෙල්ලක් කැඩී ගියේය. යානය පාලනය කිරීමට මංමුලා සහගත ලෙස උත්සාහ කළ නියමුවා මිනිත්තු 13කට පසු එය ආරක්ෂිතව ගොඩ බෑමට සමත් විය. තම රාජකාරී හේතුවවන් චලනයාවීමට අවශ්‍ය වූ ගුවන් සේවිකාවක් කැබින් එකෙන් පිටතට ඇද තමන ලද අතර මුළු කානංගය පුරාම එකම තුවාලකරු ඇය විය. යානය ඇදහිය නොහැකි තත්වයන් යටතේ පියාසාර්ගර සාර්ථකව ගොඩ දැස්ස නිසා තතා රූතවාහිනී චිත්‍රපටයක් බවට පත් කරන ලදී. Flight 243 හදිසි ගොඩබෑම. සුබ දවසක්. Mr. Tick YouTube නාලිකාවත සම්බන්ධ වන්න සෑම විටම.